මේ අපි බැංකොක් වල ඉන්න දෙවැනි දවසේ. අපේ බැංකොක් වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඒකේ තියෙන අපි බැංකොක් වලට ආව විස්තර, අපි ඉන්න කොන්ඩොමිනියම් එකේ විස්තර සහ අපි පළවෙනි දවසේ කරපු දේවල්. අපි අද යන්නේ shopping කරන්න කලින් travelling bags ගන්න. travelling bags බැංකොක් වල ටිකක් ගණන් අඩුයි කියලා අහලා තියෙනවා. ඒ නිසා travelling bag එකකුත් අරගෙන shopping කරන්න තමයි අපි හිතන්නේ. අපි දැන් ඉන්නේ ඉන්ද්‍රා මාකට් එකේ. මේ මේකප් අයිටම්ස් නම් ගොඩාක් තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඒ වගේම මෙහි අයට හොඳට සිංහල පුළුවන්. ලංකාවේ අය ඇවිල්ලාම මේගොල්ලෝ හොඳට සිංහල කතා කරනවා. මේව 500. මේ බලන්න මේ ලේඩි කියනවා මේ කුඩේ රුපියල් 100යිලු. කුඩේ 100යි. ඔප්පු කුඩේ. ඒක 50යි. ඒක 50යි. ටිකක් ඇවිදලා travelling bags අරගෙන shopping කරලා මහන්සි නිසා අපි මේ කන්න තැනක් හොයාගෙන යන ගමන්. shopping කරලා මහන්සි වෙලා බබාලා දෙන්නම නිදි. එදාම හවස අපි බුක් කරලා තිබුණා චාවෝ පාරයා ඩිනර් ක්‍රූස් එකේ ඩිනර් එකක්. දැන් අපි මේකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. චාවෝ පාරයා ලේක් එක ගාවට ඇවිදගෙන යන අතරේ අපිට පොඩි කානිවල් එකක් හම්බුණා. වෙන කාටවත් එහෙම නොකියන්න හොඳේ මං නුඹට රසක් කියන්නම් මං ආදරේ කියන මට ආදරේ කරන වීඩියෝ රවුන්ඩ් එක වෙන්නේ නැහැ. මේ ඔයගලන්ට පේන බැංකොක් වල මිස්ටර් මැන්ෂන් එක මේක ටිකක් ප්‍රසිද්ධ ප්ලේස් එකක්. මේක ඇවිල්ලා හොන්ටඩ් හවුස් එකක්. අපිට නම් මෙතනට යන්න ඕනේ නැහැ බබාලත් එක්ක අමාරු නිසා. චූටි බබාලත් එක්ක මේ වගේ ගමන් යන එක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට ඒ මතකය හරිම සුන්දරයි. ටිකක් කාලෙකින් ආපහු බලද්දී මේ මෙමරිස් බබාලට වගේම අපිටත් හරිම වටිනවා. මෙතන ටිකක් crowded place එකක්. මෙතෙන්ට තමයි cruises එන්නේ. අපි අද booking එක දාලා තියෙන්නේ Princess Chao Phraya කියන dinner cruise එකට. ඊට අමතරව මෙතන තියෙනවා White Orchid cruise කියලා එකකුයි Galaxy cruise කියලා එකකුයි. ඒව වල different buffets තමයි තියෙන්නේ.
අපේ ක්‍රූස් එක එනකන් අපිට ටිකක් දිග පොලිමක ඉන්න උනා බුකින් එක දාලා තිබ්බත් මෙතන පොලිමේ ඉන්න ඕනේ හැමෝම ක්‍රූස් එක එනකන්. පොලිමේ ඉඳලා ක්‍රූස් එක ආවහම පොලිමේම ඇතුළට යන්න ඕනේ. ඒගොල්ලන් ටිකට් එක බලලා ඇතුළට යවනවා. මෙතන අපිට ටේබල්ස් රිසර්ව් කරලා නැහැ. අපිට ඕන ටේබල් එකක ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ටියර්ස් දෙකක් තියෙනවා. දෙකේම එකම විදිහේ බුෆේස් දෙකක් තියෙන්නේ. අපිට ඕන නම් උඩ ඉන්නත් පුළුවන් නැත්නම් යට ඉන්නත් පුළුවන්. හොඳ වෙරයිටි එකක් තිබුණා කෑමවල. ලාර්ජ් ඉන්ටර්නැෂනල් බුෆේ එකක්. සුෂි, එතකොට තායි ෆේවරිට්ස්, ඉන්දියන් ඩිෂස්, ඒ වගේ ගොඩක් ಜಾති මෙතන තිබුණා. ඒ වගේම මෙතන අන්ලිමිටඩ් බියර් උත් සර්ව් කරනවා. මේ ක්‍රූස් රයිඩ් එක පැය දෙකක්. පැය දෙක ඇතුළත අපිට බුෆේ එක එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ලයිව් මියුසික්, ඩාන්සින් පර්ෆෝමන්සස් බලන්නත් පුළුවන්. මේ පේන්නේ අයිකන් සියාම් එක. අයිකන් සියාම් කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රසිද්ධ මෝල් එකක්. මේ ෆ්ලෝර්ස් දෙකේම ට්‍රැඩිෂනල් ක්ලාසිකල් තායි පර්ෆෝමන්සස් බලා ගන්නත් පුළුවන්. දින එකෙන් පස්සේ අපි ආවා උඩ ෆ්ලෝ එකට. මේ වෙද්දි පල්ලෙහා හිටපු කට්ටිය ගොඩක් උඩට ඇවිල්ලා තිබ්බේ. උඩ තමයි ක්‍රවුඩඩ් මේ වෙලාවේ. පර්ෆෝමන්සස් යනවා තාම. දැන් පැය දෙක ඉවර වෙන්න ළඟයි අපේ. රිවර් එකේ යද්දී මුළු නගරේම හරිම ලස්සනට පේනවා ලයිට්ස් එක්ක. ක්‍රූස් එකෙන් පස්සේ අපි ආවා එතනින් එළියට. දැන් අපි ආපහු අපේ ඉන්න තැනට යන්න තමයි හදන්නේ. ටිකක් රෑ වෙලා නිසා මෙතන ඉඳන් ග්‍රැබ් එකක් දාගන්න අපිට ටිකක් අමාරු වුණා. ආවට වඩා වැඩි ගානකට තමයි ග්‍රැබ් එකක් දාගන්න හම්බුනේ. ඩිනර් ක්‍රූස් වීඩියෝ එකත් එක්ක අපේ තායිලන්ඩ් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක මෙහෙම ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙනවා.